ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට වැඩසටහනේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් රැස්වෙන සියලු දෙනා පංචශීලී පිළිපැදීම සඳහා මා පාද නමස්කාර පූර්වක ආරාධනා කරනවා. ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති ලේනේගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේ. හොඳයි නමස්කාරය මංසල් සමාදන්. සුඛං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ත්‍රිතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयाम्पि धम्मं शरणं गच्छामि द्वितीयाम्पि संघं शरणं गच्छामि तृतीयाम्पि बुद्धं शरणं गच्छामि तृतीयाम्पि धम्मं शरणं गच्छामि तृतीयाम्पि संघं शरणं गच्छामि पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादियामि मिथ्याचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि सुरामेरमद्यपादत्ताना वैरमणि सिक्खापदं समादियामि රැස්සිටි පිරිස පංචශීලයේ පිහිට වූ ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති තේනේගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය. මින් අනතුරුව baby bees 20th bus විවිධ ප්‍රසංගයේ කටයුතු ආරම්භ කරමින් මෙම සභාව ඒකාලෝක කරමින් පොල් තෙල් පහන් සිළු දැල්වීමට මා ඊටම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. වරුණී සරෝජා ගෝකුල මහත්මිය, නන්දා මාලිනී මහත්මියගේ වැඩිමහල් දියණිය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රූපවාහිනී වැඩසටහන් නිවේදක මහේෂ් නිශ්ශංක මහත්මයා, නාට්‍ය නිෂ්පාදිකා අධ්‍යක්ෂිකා ගේයපද රචිකා තුෂාරි අබේසේකර මහත්මිය, දෙනගම සිරිවර්ධන මහත්මයා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක චන්ද්‍රන් රත්නම් මහත්මයා, වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී ජගත් මුතුකුමාරණ මහත්මයා, එමෙන්ම නිල්වලා චන්න ජයනාත් මහත්මයා සිහි කැඳවමින් සුගන්ධිකා මහත්මිය, ප්‍රවීණ ගීත රචක ලලිත් වසන්ත මහත්මයා, MKG කන්ස්ට්‍රක්ෂන් අධිපති ගැමුණු මහත්මයා, නිමල් මහතා, සිංහ එන්ටර්ටේන්මන්ට් අධ්‍යක්ෂක නීල් රුක්මන් මහත්මයා, අධ්‍යාපන පරිපාලන හා ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පති විද්‍යාකර බාලිකා විදුහල මහරගම KWC මල්කාන්ති මහත්මිය, විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පති නයිනි ගමගේ මහත්මිය, එමෙන්ම ගමේ සෑම දෙයකම බොහොම ලබැඳි දසත අධ්‍යාපන ආයතනයේ දිල්හාන් ඉන්දික මහත්මයා, ගොඩිගමුව සනස දකුණු ගොඩිගමුව සනසේ සභාපති ධුරය දරන චතුරංග ප්‍රේමජිත් මහත්මයා, නැනඩ සහ විංස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් චමිල් කසුන් මහත්මයා, නැනඩ හා විංස් අධ්‍යාපන ආයතනයේම කවිෂ්ණ මුණසිංහ මහත්මයා, තරංගා ගුරුතුමියගේ ආදරණීය මෑණියන්, ආදරණීය පියාණන්, මෙන්ම නේත්‍රා ගුරුතුමියගේ ආදරණීය මෑණියන්වත් මෙම පොල්තෙල් පහන් සිළු දැල්වීම සඳහා ඊටම ගෞරවයෙන් මා ආරාධනා කර සිටිනවා.
එමෙන්ම සුජීව නිශාන්ත මහත්මයා, සනුමි ජයන්ති එනම් බේබි බීස් පෙර පාසලේ ප්‍රථම සිසුවිය වන ඔබටත් මා ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරනවා පැමිණ පොල්තෙල් පාන්සිලු දල්වා මෙම සභාවට ආලෝකයක් ගෙන එන ලෙස. බොහොමත්ම ස්තුතියි පොල්තෙල් පාන්සිලු දැල්වීමේ අවස්ථාව සහ එක්කහු වුණු ඔබ සියලුම දෙනාට. බේබි බීස් 20th බස් විවිධ ප්‍රසංගය නරඹන්න තමයි ඔබ අද සියලු දෙනා මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. බස් කියන වචනේ අපි දන්නවා සාමාන්‍යයෙන් බස් කියලා කියන්නේ කෘමියෙක් එහෙම නැත්නම් කිහිප දෙනෙක් නගන හඬ. මම කෝකටත් කියලා බස් කියන එක මීට දින දෙකකට පමණ පෙර ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකේ සර්ච් කරලා බැලුවා. ඒකේ ආව අදහස මම ඔබට කියවන්නම්. low continuous humming or murmuring sound made by an insect. ඒ කියන්නේ කෘමියෙක් නැත්නම් කෘමි ප්‍රජාවක් කෘමි සමූහයක් එක්ව නගන හඬ කියන අර්ථය තමයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය මට ලබා දුන්නේ. මේ එක්ව නොනවත්වා ගායනය කියන එක කෘමීන්ට හුරු වගේම කෘමීන්ට හුරුයි වගේම අපේ හාමුදුරනේ මේ සිංහල බෞද්ධ ජන සමාජ ජීවත් වන අපටත් හරි හුරුයි. ඔබ වහන්සේ දන්නවා මම මොකක් ගැනද කියන්නේ කියලා. අපි තුන්වරු ගායනා පවත්වනවා. ඕනෑම බෞද්ධ නිවසක නැත්තම් ඔබ දැක ඇති බෞද්ධ පරිසරය තුල තුන්වරු ගායනා පවත්වන අපි මේකට ලස්සන වචනයක් කියනවා. පිරිත් සජ්ජායනාවන් කියලා. අපිට මේක හරි හුරුයි. මේක අලුත් වචනයක් නෙමෙයි බස් කියලා තිබුණාට මේක එහා සමානම අර්ථ දෙන එකක්. සජ්ජායනාවන් වල ඇති ආශිර්වාදාත්මක වටිනාකම කොහොමද කියන්න ඔබ ඊටාම හොඳින් දන්නවා. ඒ වගේම මෑත කාලිනව සමාජය තුලින් උදාහරණයක් ගත්තොත් සජ්ජායනයේ වගේම අර්ථය පොඩ්ඩක් එහෙම වුණත් උද්ඝෝෂණය කියන්නේත් එහෙම එක්ක හඬ නැගීමක්. උද්ඝෝෂණ වලින් ඇතිවෙච්ච බලපෑම කොහොමද කියන්නත් මෑත කාලිනව ඔබ හොඳින් දන්නවා. ඉතින් මේ බස් එක මේ එක්ව ගායනය කොහොම බලපෑමක් වෙයිද කියලා අපි බලමු. උද්ඝෝෂණ වගේමයි සංගායනාවනුත් එක්ව ගායනා කරන අවස්ථාවන් ඔබ දන්නවා. අපේ බුදුදහම නොනැසී ගලා යන්නට සංගායනා කොපමණ වැදගත් වූවාද කියන වග. ඉතින් මේ සුහුඹුල් මීමැසි සමූහයේත් ආදි මීමැසි යන්ගේත් අවුරුදු 19ක් නොකඩවා ඇහුණු මේ බස් එක අද දිනේ 20 වෙනි වතාව